හොඳයි මේ තජ් එන්ටර්ප්‍රයිසස් ආයතනය හරහා ඊශ්‍රායල් රාජ්‍යයට යන්න ඉන්න අය සඳහා අපි ඉංග්‍රීසි පන්ති පටන් ගන්න තියෙන්නේ. ඒකේ පළවෙනි වීඩියෝ එක මීට කලින් සතියකට විතර කලින් අපි දැම්මා. ඊට පස්සේ මේ කරන්නේ තවත් වීඩියෝ එකක්. මේ දෙවනි වීඩියෝ එක ප්‍රශ්න සහ පිළිතුරු කීපයක්. ඒ කියන්නේ ඔබ ඊශ්‍රායල් රාජ්‍යයට ගියාට පස්සේ එහෙදි කාවරි හම්බුනොත් සහ ඔබට එහි යම් කිසි උදව්වක් ලබා ගන්න අවශ්‍ය නම් කොහොමද කතා කරන්න ඕනේ, කාටද කතා කරන්න ඕනේ, අනේ දේ සඳහායි. ඉතින් මේ වීඩියෝවත් නරඹලා බලන්න අලුත් දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. Hello, how are you? කොහොමද? I'm fine, thank you. මම හොඳින්, ස්තුතියි. Can you help me? මට උදව් කරන්න පුළුවන්ද? Yes, I will help you. ඔව්, මම උදව් කරන්නම්. Where is my accommodation? කොහෙද මගේ නවාතැන තියෙන්නේ? You have to take the bus and go. ඔබට බස් රථයේ තමයි යන්න වෙන්නේ. Do you give meals? ඔයාලා මේ ආහාර පාන දෙනවද? No, we will not give meals. නැහැ, අපි ආහාර පාන දෙන්නේ නැහැ. Where can I buy groceries? මට මේ කොහෙන්ද මේ සිල්ලර බඩු ගන්න පුළුවන්? You can go to the supermarket in the town. මේ ඔයාලට යන්න පුළුවන් ටවුමේ තියෙන සුපර්මාකට් එකට. How can I go to the town? ඒ කියන්නේ මට මේ ටවුමට යන්න පුළුවන් කොහෙන්ද? You can go by bus or train. ඔබට මේ බස් රථයේ හරි දුම්රියේ හරි යන්න පුළුවන්. From where can I buy tickets to the bus? බස් එකේ යන්න ටිකට් ගන්න පුළුවන් කොහෙන්ද? No tickets. You have to buy prepaid smart card. ටිකට් නැහැ. ඔබට මේ පෙරගෙවුම් ස්මාර්ට් කාඩ් පතක් මිලදී ගන්න වෙනවා. Any other ways to go in the bus? තවත් මොන හරි විදි තියෙනවද මේ බස් එකේ යන්න? Yes. There is a mobile app like Move It or Hop On. මේ මොබයිල් ඇප් එකකුත් තියෙනවා අර Move It සහ Hop On කියන වර්ගේ. Do I have to open a bank account? මට බැංකු ගිණුමක් ආරම්භ කරන්න ඕනේද? It is important to open a bank account immediately. බැංකු ගිණුමක් ඉක්මනින්ම ආරම්භ කරන්න ඕනේ. For salary deposits, insurance payments and other official transactions. ඔබේ පඩිය ලැබෙන්නේ account එකට. එතකොට insurance වගේ payments කරගන්න, ඒ වගේම තවත් අනිකුත් ගෙවීම් කරන්න මේ බැංකු account එක පාවිච්චි කරන්න වෙනවා. Where is the bank? මේ බැංකුව තියෙන්නේ කොහෙද? Bank is in the city. බැංකුව තියෙන්නේ මේ නගරේ. My room air condition is not working. මේ මගේ කාමරේ AC එක වැඩ කරන්නේ නැහැ. I will fix that for you. මම ඒක හයි කරලා දෙන්නම්. How can I go to work? මේ මම වැඩට යන්නේ කොහොමද? You have transport from the company. ඔයාට මේ ප්‍රවාහන පහසුකම් කම්පැනිෙන් ලබා දෙනවා. බොහොම හොඳයි. වීඩියෝ එක ඔබ නරඹුවා. ඉතින් අලුත් යමක් ඔබ ඉගෙන ගත්තා එහෙමනම් දැන් තියෙන්නේ මේක බලලා තවත් ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුව වැඩි කරගන්න එකයි. තවත් කාරණාවක් කියන්න තියෙන්නේ තජ් එන්ටර්ප්‍රයිසස් ආයතනය පිහිටා තියෙන්නේ මීගමුවේ. ඉතින් මේ ස්ක්‍රීන් එකේ ඔබට පේන අංකයට කතා කරන්න. ඔබේ ඊශ්‍රායල් යාමේ සිහිනය සැබෑ කරගන්නට අවශ්‍ය නම් ඔබ පැමිණිය යුතු හොඳම ආයතනයක් තමයි තජ් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඉතින් ඒ හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට මමත් උදව් වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. Good luck and thank you.